දුවේ තාත්තේ හොද්ද හැදුවේ නැද්ද දුවේ? දැන් හදනවා තාත්තේ. මොකෝ මේ ආවේලාවේ නාගත්තද? ඔව් තාත්තේ. එහා පැත්තේ මඩුව සුද්ධ කරන්න මං හිතාගෙන හිටියේ. මං කරන්නම් තාත්තේ. දැන් නාගත්තට පස්සේ කොහොම කරන්නද? ඒකට කමක් නැහැ තාත්තේ. හවස් වෙලා සුද්ධ කරමුකෝ. කෝ තාත්තේ රංගි ඔන්න උයනවා. මේ සිරිලාට සැමන්ටින් එකක් ගේන්න කියලා තියෙන්නේ. කඩේ සැමන් තිබිලා නැද්ද? ඒ කිව්වේ නංගි කඩේට ගියානේ සැමන් ගේන්න කියලා. තාත්තා සල්ලි දුන්නද? ඔව් පරිප්පුවේ සැමනුයි ගන්න ගියේ. මං අහන්නම්කෝ. මෙන්න ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න. සිරිල්ට කියන්න යන්න එපා. මොනවද සිරිල් අයියා කිව්වේ? ඔබ සිරිල්ට සැමන්ටින් එකක් ගෙනත් දෙන්න කිව්වා කියලා කියන්නේ. සිරිල් අයියා එහෙම කිව්වා නම් ඉතින් නෑ කියන්න බෑනේ. මේ නංගි ඒ පාර ඔබ මොකාටද එන්න හදන්නේ? අක්කේ ඕ මං ඔබේ අක්කා කියන එකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම සිරිල් කවුද කියන එකත් හොඳට මතක තියාගන්න. අනේ අක්කේ එහෙම දෙයක් නෑ. එහෙනම් කොහොමද යද්ද බන් තියෙන්නේ? උඹට කන්න ඕන දේවල් මගේ මිනිහට කියලා ගෙන්න ගන්න. ඒ මොන අහවල් දෙයකටද? යකෝ මං හිතුවේ නෑ උඹත් මෙහෙම එකක් කියලා. අක්කේ එහෙම දෙයක් මෙතන සිද්ධ වුණේ නෑ. එහෙනම් කොහොමද යද්ද එතකොට මෙතන සිද්ධ වුනේ? කේ ගහන්න එපා අක්කේ තාත්තටත් ඇහෙනවා. ඇයි ලැජ්ජද එතකොට? අනේ අක්කේ මට මෙහෙම කරදර කරන්න එපා. මට මේ ඉස්සෙල්ලෙත් සිරිල් කිව්වා ඔබ ගැන. ඔබ ඕනාට වැඩි කියලා. මං ඒව එකක්වත් ගණන් ගත්තේ නෑ. අද සිරිල් කීප දෙයෙන් තමයි මගේ ඇස් ඇරුණේ. මොනවද සිරිල් අයියා කිව්වේ? ඇයි ඔබ කිව්වනේ මගෙන් අයින් වෙලා ආවම ඔබ කසාද වදින්න කැමතියි කියලා. ඇයි බොරුද? දැන් ඔබ එහෙම කිව්වේ නෑ කියලාද මට කියන්න හදන්නේ? අක්කා දැන් යන්න. ඔබ හිතුවද මම මගේ මිනිහව ඔබට බාර දීලා මෙහෙ නතර වෙන්න ආවා කියලා? නෑ නෑ අක්කා මෙහෙ නතර වෙන්න ඕනේ නෑ. මට සිරිල් අයියා ඕනෙත් නෑ. අම්මා මට තෝ මරලා දාන්න තරම් කේන්ති. අක්කේ තාත්තට ඇහුනොත් මේ කතාව තාත්තගේ පපුව පැරලා මැරිලා යයි. මේවා කරන්න කලින් ඔබට ඒව ගැන හිතන්න තිබුණේ. මං දන්නවා මං වරදක් කරේ නෑ කියලා. අක්කා කැමති දෙයක් හිතාගන්න. මට තවත් ඔය ගැන කතා කරන්න ඕනේ නෑ.
මොනවද උඹට මගෙන් ඕනේ? යකෝ මේකේ කටේ සැර. උඹ මට ජීවත් වෙන එකත් එපා කරවන්නද මේ හදන්නේ? අම්මා අපා ඔය කට තමයි මට පෙන්වන්න බැරි. උඹ දැනගනි වෙලාවක උලන උඹ කටේ. කුලාපියක බලන්න. අම්මපත් ඔගේ මම ඔබට සලකන්න. උඹ ඉන්න විදිහට හිටහන්. උඹේ හිතේ අක්කයි මායි දෙන්නම එක පවුල් කන්නද? මට උඹලා දෙන්න වැඩි නෑ බං. උඹ කැමති නැත්තම් කියපන්. මම ඒක පන්නලා දාන්න. ඊට පස්සේ ඊට පස්සේ මම උඹ එක්ක පවුල් කන්න. තෝගේ කටට හෙන ගහන්න ඕනේ. උඹ මාව විනාශ කරලා ඉවරයි දැන්ටම. මේ ගෑණි මගේ අක්කයින් මට ඒ ගැන කටක් කරලා කියා ගන්න විදියක් නැහැ. උඹට පව් කියලා හිතෙන්නේ නැද්ද? ඇයි මාව මෙච්චර අසන්න කරන්නේ? පොරුවට කේන්ති නොගෙන හිටහන් බං. වෙච්ච දේ වුණා. මොකද උඹ පොරුවට නගින්න බයද? උඹ තවත් මට වත දෙන්න ආවොත් මං උඹ මරලා හෙළුම් ගස් නගිනවා. Okay. Ayo. උඹට මාවක් එහෙම පේනකොට සතුටුයිද? මොනවද මේ කියන්නේ? ඇයි නංගි ඔබ මට මෙහෙම කළේ ඇයි? මම මොනවද කරේ? උඹ සිරිල්ට කිව්වා නේද මං උඹට දොස් කියලා ගියා කියලා? ඒ මිනිහා මාව මරා ගන්න හදනවා. මගේ නේ උඹනුයි ඒ මිනිහට ගැලවීමක් නැහැ කියලා. මගෙන් ගැලවෙන්න මං සිරිල් අයියාගේ කරේ එල්ලීගෙන නෑනේ අක්කේ. එහෙනම් මොකද්ද මේ උඹලා දෙන්නගේ තියෙන ඇයි හොඳයි? අක්කේ සිරිල් අයියා කියන්නේ මගේ අක්කගේ මිනිස්සයා. ඒ අර මට වෙන ඇයි හොඳයියක් නෑ. නංගි ඔබ මට උදව්වක් කරපන්. මොකක්ද අක්කේ? නංගි ඔබ මෙහෙම ඵලයක්. ඔබ මෙහෙ කොහෙට හරි ඵලයක්. මං කොහේ කියලා යන්නද? අනේ නංගි කොහාට හරි ඵලයක්. මං උඹට වැඳලා කියන්න. අනේ නංගි ඵලයක් මේ. මගේ පාඩුවේ ඉන්න දීපන් නංගි. අක්කේ මොනවද අක්කේ මේ කියන්නේ? මං හරි අසරණයි නංගි. ඉබන් නංගි ඔබට මගේ මේ අසරණ ගමන තේරෙන්නේ. ඔබට සිරිල් ගැන අදහසක් තිබුණා. මට ඉස්සර එක කියන්න තිබුණා නංගි. ඒ වුණා නම් මං ඔබට සිරිල්ව දින පැත්තකට වෙනවනේ. අක්කේ මට ඕනේ සිරිල් කෙනෙක් නෑ. අනේ දෙයි හාමුදුරුවනේ මං කොහොමද මේ කියලා තේරුම් කරන්නේ? මාත් මොන දෙයන්ට කියන්නේ මට මේ වෙන්න යන ඉන්න අය ගැන. අයියෝ
අක්කා එක්ක මොකක්ද තියෙන විරසකේ? ඇයි තාත්තේ මහන්නේ? දැන් කීප දවසකින් අක්කා මේ පැත්තේ ආවෙත් නැහනේ. අක්කා තාත්තත් එක්ක මොන හරි කිව්වද? ඔව්. මොනවා ගැනද? අක්කා මොනවා කීවත් මට අක්කට වඩා උඹව විශ්වාසයි. මම මහා කර්මයක් කරලා ඉපදිලා තියෙන්නේ තාත්තේ. උගත් දේවල් වෙන්නේ මන් නොදැන කියලාද පුතේ උඹ හිතාගෙන ඉන්නේ? තාත්තේ මම සිරිල්ට කීවා මෙහෙ මෑවිත් හිටියොත් තමයි හොඳ කියලා. මට යන්න දිහාවක් තියෙනවා නම් මම යනවා තාත්තේ යන්න. උඹ කොහේ යන්නද? යනවා නම් යන දිහාවක ඒකගේ මිනිහත් එක්ක යන්නේ කියලා මං කිව්වා. මට මේවා තාත්තත් එක්ක කතා කරන්න පුළුවන් කමක් නැහැ තාත්තේ. උඹලගේ අම්මා හිටියනම් උඹලා මේ වගේ අසරණ නොවෙන්නත් තිබුණා. ඒ මගේ කරුමේ වගේම අක්කගේ. උන්ට දරුවෙක් මල්ලෙක් හිටියනම් සිරිල් මීට වඩා පිළිවෙලක් වෙන්නත් තිබුණා. ඒවට හේතු මොනවද කියලා මට අහන්නත් බෑනේ. දුවේ කඩේට ගිහින් එනවද? මට අදත් ටවුමට යන්න බැරි වෙයි. මම යන්නම් තාත්තේ. උඹ හිතන් ඉන්නේ උඹට ඕන වෙලාවට මම රෙද්ද උස්සන්න බලන් ඉන්නවා කියලාද? උඹ එහෙම නොකළොත් මං අරකව ගෙදරින් පන්නනවා. උඹ නම් මහා තිරිසනෙක්. මට ඔය පෙහෙලිකා තෝරන්න තේරෙන්නේ නැහැ. ඒත් මට මගේ මිනිහා නැති වුණා. අක්කි උඹ නම් මහා බත් කන එළදෙනා. ඔව් මං ඉතින් උඹ තරම් ඉගෙන ගත්තේ නෑනේ. උඹ මහා උගත් එක්කනේ.